අර මම දැන් ඔයාලට ඔය ගානක් දීලා මේ වීඩියෝ බල බල හිටියේ පැතුම් නිස්සන්ගේ තාත්තගේ කතාව. අන්න පොරවල් නේ. ඔයාලා මේ කතාව අහලා තියෙනවද නැත්නම් ආන් ඒ වගේව පොඩ්ඩක් බලන්න. ඒකේ මාර ගන්න දේවල් තියෙනවා. තාත්තා කියන නිසා මම මේක කියන්නේ නැත්නම් අපිට පෞදිල් ගත්තේ නිකන් කියන වගේ එකක් නෙන්නේ. තාත්තා කියනවා පැතුම්ට මුල් කාලේ එයා ට්‍රේනින් කරන පටන් ගත්තේ කවද්ද දන්නවද? තාත්තා කෝච් කෙනෙක්. කෝච් කියන ඔය පොඩි මට්ටමේ සාමාන්‍ය ගම් මට්ටමේ ඉන්න නිකන් කෝච් කෙනෙක් වෙන්නේ මම දන්නේ නැහැ. මේ ඇඟේ ක්‍රිකට් තියනවා කියලා පේනවා තාත්තගේ. තාත්තා තමයි පුතාව නැෂනල් ටීම් ගස්සනවා කියලා පොඩි කාලේ තීරණය කරන්නේ. පොඩි කාලේ ඌ පොර ඉපදෙනකොට තාත්තා තීරණය කළා ඉවරයි. මූ නැෂනල් ටීම් ගහනවා කියලා. හරිද? ඒතකොට හිතන්නකො හරිද? තාත්තා ක්‍රිකට් හොඳට කීඩිකෙක් වෙන්නේ නැති. එතකොට මේ කියනවා අවුරුදු 1 ඉඳන් වගේ ක්‍රිකට් සෙල්ලම් කෙරෙව්වලු. ඒ කියන්නේ ටාගට් එක තියලා තියෙන පොරගේ ඔළුවේ උඹ අනිවාර්ය නැෂනල් ගහන්න ඕන කියලා මම. 2 වසර 3 වසර වෙනකොට පොර හොඳටම සෙල්ලම් කරනවලු. හරිද? ඇයි ආ ඔළුවේ ප්ලෑන් එක දූප නිසා. හරිද? හැබැයි පොරට chance ලැබිලා නැහැ. දැන් ටීම් වල දිස්ත්‍රික් ටීම් වල එහෙම නෑ එහෙම හොර හොඳටම සෙල්ලම් කරලා chance ලැබිලා නැහැ. ඒතකොට අතෑරලා නැහැ. හිතන්නකෝ. අපිට ඇත්තට පැතුනිෂන් කියන එක අපිට අහන්න ලැබෙන එක පාරම නේද නැද්ද? එක පාරමනේ අහන්නේ. එතකොට මේ පොරට දිස්ත්‍රික් ටීම් වලින් පවා එහෙම ලැබිලා නැහැ මුලින් මම හිතන්නේ. මම තාත්තා කියන කතාව මට දල වශයෙන් කියන්නේ. ඊට පස්සේ අතාරින්න නැතුව කිව්වලු මේ කොහොම හරි අපි අල්ලා යමු පුතා මේ අපි මේක කොහොම හරි කරමු කියලා අල්ලන්න නැතුව ගිහිල්ලා. අල්ලගෙන අතාරින්න නැතුව ගිහිල්ලා දිගටම. ඉන්න තැන කියනවා මේ ඉඳලා තින්නේ පොඩි එක කාමරයලු තිබිලා තියෙන්නේ. කුප්පි ලාම්පුවක් මම හිතන්නේ තිබිලා තියෙන්නේ මේ එක ඇඳේ තමයි අම්මයි තාත්තයි පුතයි තුන්දෙනාම ඉඳලා තියෙන්නේ. හරිද? එතකොට එහෙම ලයිෆ් එකක් තිබිලා තින්නේ. උදේ හවා කියන පහන තියන විතරක් හදාගෙන තැනක් තියලා ඔහොම පොඩි තැනක්ලු තියෙන්නේ මේ ඒ ටාගට් එකෙම ඉඳලා හැම එක දිගටම ඉඳලා තියෙන්නේ. පොරගේ බලන්න අමුතු නිකන් මොරාල්ලයක් තියෙන පිනද හිනාවක්වත් වෙන්නේ නැහනේ. ඒකට හේතුව ඒක. කියන්නේ ඌ කන්න තියෙන හැම කට්ටම කාපු එක. ඒක පේනවා. හිතන්න සාමාන්‍ය අර එහෙම කියන්නේ අර සැපට හැදිච්ච ළමයෙක්ගේ වැරද්දක් නෙමෙයි මං කියන්නේ. ඒක Taman ලබාගත්තු විදිහ යනවා. හරිද? ලැබිච්ච දේවල් නේ. හැබැයි පොරගේ අර කට්ට කාපු ගතිය පේනවා මේ මොරාල් එකෙන්. කොහොමද මේ ඇක්ෂන් එක නේ? කියවන්න ඕන තරම් ඔයාලා මට ඇහෙන්නේ නැහැ. අවසන් මොකද කරන්නේ? නිශ්ශබ්දව තමයි මම පිළිතුරු දෙන්නේ. ඒක කියන්නේ ඒකනේ. ඕන තරම් කියවන්න මට ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්දව තමයි මම පිළිතුරු දෙන්නේ. කාලේ කොච්චර කල්ලන් ඉන්නේ නැද්ද? කොච්චර කටුකන් නැද්ද? කියනවා අඳින්න ඇඳුම තිබිලා නැහැ කියලා කියනවා. දැන් ප්‍රැක්ටිස් කරන්න තියෙන එක ඇඳුමයිලු. සපත් දෙක එක අවුරුද්දක් දැම්මලු. සපත් අපි දාන ක්‍රිකට් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ෂූස් දෙකේ වටිනාකම අපි දන්නවනේ. එතකොට ෂූස් දෙක කැඩෙනවා, මිදෙනවා. ඕක මහා කර අවුරුද්දක් එකම සපත්තු දානවලු. ඇඳුම දැන් ප්‍රැක්ටිස් කළාට පස්සේ අම්මට හොදන්නත් බැයිලු. ඒක ඇඳුමේ කුණු යවන්න බැයිලු. ඒකම අනිත් දවසට අඳිනවලු. කොහොමද ඒ කාලා දින කට්ට? දැන් අද කොහොමද? දැන් කවුද නොදන්නේ පැතුම්මනේ? මම දැක්කා ඔය ක්‍රිකට් කීඩින් එක ඉන්න ලොකුම පොරවල් පවා මේක දාලා තිබ්බා. ලබනෝද IPL උද්ගහයේ පොර ඊට පස්සේ දැන් යන තැන කොහොමද? කොච්චර කාලයක්ද? අර නිකන් උණ ගහේ කතාව. ඒ චීන උණ ගහ දන්නවනේ මම කිව්ව නේද ඔයාලට? චීන උණ ගහ අවුරුදු 5ක් තිස්සේ යනකම් එක මොටයියක්වත් දාන්නේ නැහැ. ඔයා පැල කරන මොටයිය බෑ අවුරුදු 5ක් යනකම් එකම තැන. කියන්නේ එළියට පැල වෙලා කියලා දෙන්න පේන්නේ නැහැ, හොයන්න බෑ. හැබැයි අවුරුදු 5ක්ම මොකද කරන්නේ? පොළොවේ මට යට මුල් දානවා. හරිද? මුල ඇදෙන අවුරුදු 5ක් විතර. ඊට පස්සේ සතිය 4යි මම හිතන්නේ දවස් 14යි දන්නේ හරියටම දවස අඩි 20ක් දුරට උඩ යනවලු. අවුරුදු 5ක් තිස්සේ පොළොව යට තිබ්බේ. පැතුම්ගේ කතාව වගේ තමයි. එළියට එන්න කලින් හෙන්න කට්ටක් කාලා ඔගේ බේස් එක හදන් ඌ ඉස්සලා ටැලන්ට් එක හදාගෙන පත්තු වෙච්ච ගමන් දැන් කොහොමද? පොඩි කාලේ චීන උණ ගහ වගේ. හැබැයි හිතන්න චීන උණ ගහ ඊට පස්සේ මොන හුළඟාවත් අය කඩන් වැටෙන්නේ නැහැ. ඇයි ඒ? බේස්මන්ට් එක පවර්ෆුල්. අන් ඒ වගේ වෙන්න කියන්නේ වැඩි සද්ද නැහැ. තමන්ගේ පාඩුවේ ගේම ගැහුවා. මේ ඉවසීමෙන් වැඩේ කරන්න. තව අවුරුද්දේ තියෙන වලට ඉවසන්න කලබල වෙන්න නම් එපා. ඔය කලබල වෙන කට්ටිය රැලි තමයි. ඔය දැන් ට්‍රෙන්ඩ් උනත් ඔය බලන්න රැලි එක එනවනේ. රැලි එනවා වගේම රැලි යනවා. හරිද? යනවා. එතකොට අර වගේ පොරක් සෑහෙන කාලයක් හදාගෙන තිබ්බට පස්සේ අර බේස් එක හයියයි නම් එතනින් පස්සේ ඕන මගුලක් වුණත් අදාළ නැහැ. ඒ කියන්නේ ඉගෙනීම නෙමෙයි හැම දෙයකටම ඔය ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අල්ලන් ඉන්න එච්චරයි. ආයේ කියනවා මේ මුලාමත කරන්න දෙන්නේ නැල්ලු තාත්තා පුතාට. තාත්තා කියන්නේ මේක. හරිද? මම පුතාට මුලාමත කරන්න කවදාවත් දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ පොර ආපු තැන පොරට මතක තියෙන්න ඕන. ඒක නියමයි. අන්න උදාහරණ ගන්නවා නම් පොරවල්. හරිද? චරිත. සිරාවනම චරිත. පොරගේ ටැලන්ට් එක හොයාගත්තා. ඒක දිගේ ගියා. හරි? මේ